හැමෝම පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. අද මම ඔයාලට පළවෙනි වීඩියෝ එකෙන් මම රුමේනියාවට ගියේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම එයාපෝට් එකට ඇතුල් වුණාට පස්සේ මේ ටිකේ යද්දී බැංකු තියෙනවා. ඒ බැංකු වලින් ඕනම රටකට යද්දී මේ අපිට මෙහි ලංකාවේ සල්ලි මේව කරලා ඩොලර් වලට මාරු කරලා ඔයාලට අරගෙන යන්න පුළුවන්. මෙතෙන්ට ගියාට පස්සේ තමයි පවුලේ කට්ටියට සමු දීලා මේ ඇතුළට යන්න පුළුවන්. එතකොට මෙතන මේ වර්ක් වීසා යනවා නම් බියුරෝ බඳින්න තැනක් තියෙනවා. එතනින් බියුරෝ බැදලා තමයි මේ ඇතුළට යන්න ඕනේ. මෙතනදී බියුරෝ බඳින්න නැතුව මේ ඔයාලට විදේශ සේවයකට ගිහිල්ලා එන දවසට කලින් දවසේ හරි බියුරෝ බැඳලා මෙතෙන්ට එන්න පුළුවන්. එතකොට ඔයාලගේ කාලය ඉතුරු කරගන්න පුළුවන් හින්දා මෙතනින් ගියාම තමයි මේ අපි ටිකට් එක දාලා තියෙනවා නම් ඒකේ අදාළ කවුන්ටර්ස් වලට යන්නේ. මේ ෆ්ලයි ඩුබායි නම් ෆ්ලයි ඩුබායි ශ්‍රී ලංකන් එයාලයින් නම් එහෙම මේ කවුන්ටර්ස් ළඟට ගිහිල්ලා අපේ ලැගේජ් බාර දෙන්න ඕනි. ලැගේජ් එක එයාලට දුන්නාම හෑන්ඩ් ලැගේජ් එක අපිට කැමති නම් අතේ තියාගන්න පුළුවන්. ඊට පස්සේ එයාලා පොඩි ස්ටික් එකක් අලවනවා. ඊට පස්සේ එතනින් ඒ ටික කරලා උඩ තට්ටුවට ගිහිල්ලා ඉමිග්‍රේෂන් එකට යන්න ඕනි. ඊට පස්සේ ඉමිග්‍රේෂන් එක ළඟට ගියාම තමයි පාස්පෝර්ට් එකේ සීල් එක ගහන්නේ අපි ලංකාවෙන් පිටත් වුණා කියලා. මේ තියෙන්නේ ඩියුටි ෆ්‍රී එක. මම ඩියුටි ෆ්‍රී එකත් පහු කරගෙන මගේ ටිකට් එකේ තියෙන ගේට් නම්බර් එක ළඟට ගියා. අපිව ෆ්ලයිට් එක ළඟට ගිහින් දැම්ම බස් එක. මේ තුර්කිෂ් එයාලයින් යන ඔක්කොලම වගේ බස් එකේ දාලා තමයි ෆ්ලයිට් එක ළඟට එක්කන් ගියේ. මම පළවෙනි පාරට තමයි ෆ්ලයිට් එක ගියේ. ඇත්තටම ගොඩක් බයෙන් හිටියේ. මම එන දවසේ ෆ්ලයිට් එක පොඩ්ඩක් තිබුණ ටයිම් එකට වඩා ඩිලේ වුණා. ඊට පස්සේ පැයක් විතර වගේ ඩිලේ වෙලා තමයි ෆ්ලයිට් එක ආවේ. ඊට පස්සේ අපි කොහොම හරි ගිහිල්ලා ෆ්ලයිට් එකට නැග්ගා. ෆ්ලයිට් එක යන්න හදනකොට මෙතනින් අපිට මේ ෆෝන් ඕෆ් කරගන්න, සීට් බෙල්ට් දාගන්න විදිහ ඒ ඔක්කොම මෙතන මේ ටීවී එකේ ඔටෝ වැටිලා එයාලා කියනවා. ඒ වෙලාවට අපි ෆෝන් එක ඕෆ් කරලා හරි එයාර්ප්ලේන් මෝඩ් දාලා හරි සීට් බෙල්ට් එක දාගන්න ඕන. මම තුර්කි වලට ඇවිල්ලා බැස්සා. තුර්කි වලින් මම ආයේ වෙනම බුකරස් වල යන ෆ්ලයිට් එක ගේට් නම්බර් එක හොයාගෙන යන්න ඕනි. අපිට දැන් හොයාගන්න අමාරු නම් මේ හැමතැනම ටීවී තියෙනවා. ඒ ටීවී එකෙන් බලලා ගේට් නම්බර් එක හොයාගෙන එතෙන්ට යන්න පුළුවන්. මේ තමයි අපි තුර්කියෙන් බුකරස් වලට ගිය විදිහ. ලංකාවේ එයාපෝට් එකේ මුකුත් ගන්න බැරි වුණා කරුවල නිසා, මුකුත් පේන්නේ නැති නිසා. මේ තමයි ෆ්ලයිට් එකේදී මට හම්බුන මීල් එක. දැන් ෆ්ලයිට් එක බුකරස් වලට ලෑන්ඩ් කරන්න යන්නේ. මෙතන තමයි බුකරස් වලට ඇවිල්ලා වෙන රටකට ට්‍රාන්සිට් වෙනවා නම් එහෙමයි. නැත්තම් බුකරස් වලින් නවතිනවා නම් එහෙමයි. දෙගොල්ලොම මෙතනින් තමයි මේ බෙදිලා යන්නේ. ඊට පස්සේ එතන ඉමිග්‍රේෂන් එක තියෙනවා එයාලගේ. එතෙන්ට අපි පාස්පෝර්ට් එක දුන්නාම එයාලා සීල් එක ගහනවා අපේ රටට ඇතුල් වුණා කියලා. ඊට පස්සේ ඇවිදගෙන ගිහිල්ලා බෑග් ලැගේජ් එන බෙල්ට් එකක් තියෙනවා. ඒ බෙල්ට් එක ළඟට ගිහිල්ලා තමන්ගේ ලැගේජ් එක තෝරගෙන යන්න පුළුවන්. කම්පැනි එකකින් ආවා නම් ඒ කම්පැනි එකේ ඒජන්ට් ඇවිල්ලා ඉන්නවා. ඒකට එයත් එක්ක යන්න පුළුවන්. නැත්තම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ට්‍රේන් බස් ඕන එකක් තියෙනවා. ඒක නැගලා බුකරස් ටවුන් එකට යන්න පුළුවන්. ඉස්සරහට ඔයාලට අලුත් ලස්සන වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.